අයිබෝන් රිස්කයා පියලව අලුත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. සේල් එකට අලුතෙන් වාහන වගේක් ගෙනාවා. ඒකයි මේ ලහිලහියේ වීඩියෝ එකක් ෂූට් කරලා ඔහොම දැම්මේ. ඔක බලන වාහනේ 57 කොට වෑන් එකක්. ඕක ඇවිල්ලා 48මාරකට දෙන්න පුළුවන් කොට වෑන් එක. ඕක ඇවිල්ලා 252 වෑන් එක. ඇතුළ අර එහෙම කන්ඩිෂන් හොඳට තියෙයි. ඕක ඊයේ ගෙනාවේ. තාම ඇඩ්ඩ නම් මනම් මොකුත් දාලා නැහැ. බොඩි පීලි ඔරිජිනල් හොඳ තත්ත්වෙන් තියෙනවා ඒක. ඔකත් විකුණන්න තියෙන්නේ. ඒක තාම දැම්මේ නැහැ සේල් එක. 251 වෑන් එක එකක් දිග. ඒකත් කන්ඩිෂන් එක හොඳටම තියෙනවා ඇතුළ. අර අම්මනම් බොඩි පීලි කියන්නේ පොඩි අඩුපාඩු තියෙනවා හැම වෑන් එකකම. මේ අඩුපාඩු අරගෙන හදා ගන්න ඕන. මිල ගණන් කතා කරගන්න පුළුවන්. ඔය අලුතෙන් ගෙනපු වෑන් දෙකේ මිලවල චුට්ටක් බැලුවේ නෑ. බලන්න ඕන. තියෙන්නේ වෑන් 3. තුෂාන් ඔටෝමාර්ට් එකේ තමයි තියෙන්නේ වාහන සෙට් එක. කෑගල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 3ක් නුවර පැත්ත එන්න ඕන. ඔය වෑන් එක දිග 58 වෑන් එක 64මාරක් කියනවා. ඔය සයිඩ් එකේ තියෙන වෑන් එක. ඕක එහා පැත්ත පේ නම්බරේ. බොඩි පීලි අර මේ හොඳ තත්ත්වෙන් තියෙනවා. ඇලෝ වීල් 113 මේක දිග. ඔය පිටිපස්සේ තියෙන වෑන් සෙට් එක. ඕක පී නම්බරේ 113. ඔක 108ක් කියලා කියනවා. වෙනසක් කරලා ගත්තා. ඒක 253. ඔකත් හොඳ වෑන් එකක්. ඕකත් ඊයේ ගෙනාවේ 80ක් කියනවා. බොඩි පීලි ඔරිජිනල් තත්ත්වෙන් තියෙනවා. අතුල කන්ඩිෂන් හොඳට තියෙනවා පී නම්බරේ. ඕක 253. ඕකත් ඇතුළ කන්ඩිෂන් එක හොඳටම තියෙනවා. බොඩි පීලි ඔරිජිනල් හොඳ තත්ත්වෙන් තියෙනවා 100%යි. ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ දාන්නම්. ඒකට කෝල් කරලා විස්තර අහගන්න. දැනට වෑන් තියෙනවා 12ක් 13ක් විතර. අද උදෙත් එකක් ගෙනාවා. ඒක තාම දැම්මේ නැහැ සේල් එකට. ඒකත් 251 මම හිතන්නේ හරියටම දැක්කේ නැහැ. මේක නාය බොඩි ආරේ මේ හොඳටම තියෙනවා. අර කලින් වීඩියෝ වල තියෙන වෑන් සෙට් එකේ සෙට් එක තියෙන්නේ. 252 කොට වෑන් එක. ඕක 252 දිග වෑන් එක. ඕක 59 හයි රූෆ් එක. එළියේ තියෙන ඔය වාහන සෙට් එක. බලන්න ඔයාලට මිල ගණන් හරියනවා නම් මිල වෙනසක් කරලා ගත්ත හැකි. කන්ඩිෂන් කියන්නේ ගේන තත්ත්වයේ ඒ විදිහටම හොදලා කරලා දෙනවා අපි. මොඩිෆයි කරලා එහෙම කතන්දර නෑ. එතකොට කස්ටමර් දන්නවා තියෙන අඩුපාඩු මොකද්ද වාහනේ. මේ ටික හදා ගන්න ඕන කියලා. පනස් දෙක. ඕක දිග දුර 4. ඇඩ්ජස්ටබල් සීට් ඇලෝ වීල් අනම්මනම් සේරම තියෙ. ඩුවල් AC වැඩ. ඔයාලා ඔය වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවනම් මෙතෙන්ට අර මේ යන වෙලාවක ඇවිල්ලා ගුඩ වෙලා බලලා හොඳ එකක් තියෙන අරගෙන යන්න පුළුවන්. ඔක 103 කොට 252. ඒත් ඇතුළ අර එහෙම හොඳට තියෙනවා. වෙන ඩුවල් AC වැඩ නැහැ. ඒක හදා ගන්න ඕන. තියෙනවා 59 දිග වෑන් එක. ඕකත් ඇවිල්ලා 68මාරක් කියනවා. ඒකත් ඇතුළ කන්ඩිෂන් එක අර එහෙම හොඳට තියෙනවා. ඩුවල් AC ඇඩ්ජස්ටබල් තියෙනවා. ඇලෝ වීල් නැහැ. ඕක G නම්බරේ J103 කොට වෑන් එක.
79මාරක් කියනවා. ඩුවල් AC නෑ හුඩ් එක ගහන්න ඕන. ඇඩ්ජස්ටබල් නෑ ඒකේ. ලෝවිල් ඒ සෙට් එක තියෙනවා. දැනට ඔය වාහන සෙට් එක තමයි සේල් එකේ තියෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකල් බලන් ඉන්න. තව ඉස්සරහට තියෙනවා වාහන ඇතුළේ නෙවෙයි. ඔයාලා channel එකට අලුත් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. හැමදාම කියන්නේ දවසට එකිනෙන්න තියෙන වාහන සෙට් එක දානවා වීඩියෝ එක. ඔයාලට එතකොට සාමාන්‍ය ඔය රස්තිය අද වේවි දඟලන්න ඕනේ නැහැ. කෝල් එකක් දීලා එන්න පුළුවන් වාහන බලන්න. කියන්නේ සේල් එකේ දවසක් දෙකක් තමයි උඩරිම තියෙන්නේ වාහන විකිනෙන්න කියන්නේ. සට ගාලා විකිනෙනවා. ඇඩ් දාන්නත් කලින් සමහර වාහන විකිනෙනවා. ඔය ඉස්සෙල්ලම පෙන්නපු වාහන සෙට් එක ඔය මැද වෑන් එන හොඳටම තියෙන හොඳ තත්ත්වෙන්. AC යනම් මම වැඩම හිතන්නේ. ඇතුළ කන්ඩිෂන් අංක 1යි හොඳටම තියෙනවා. ඔයාලා නම්බරේ කෝල් එකක් ගන්න නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ටයිටල් එකේ හරි දාන්නම්. ඔයාලා එකෙන් කන්ටැක්ට් කරගෙන විස්තර දැනගන්න. කරන වීඩියෝ වල මොනවා හරි අඩුපාඩු තියෙනවා යටින් කමෙන්ට් කරන් යන්න. ඒ අඩුපාඩු සෙට් එක හදාගන්න. ඔය මේ ලොරි බට්ටක් දෙනවා. ලොරි තට්ටුව. ඕකේ තමයි ඉතින් තුෂාන් ඔටෝමාට් එක කෑගල්ලේ තියෙන්නේ. Google එකේ තුෂාන් ඔටෝමාට් කියලා සර්ච් කරමු ඩිරෙක්ෂන් පෙන්නනවා. ඒකේ ලොකේෂන් දාගෙන එන්න පුළුවන් මෙතනට. කොළඹ නුවර පාරයිනිමයි තියෙන්නේ. අර හැම කොහෙවත් අතර මං ඉන්නේ හොයාගන්න බැරි වෙන්නේ. එන අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකල් මම මෙතනින් වොයිස් කට් එක නවත්තනවා. වාහන බලන්න එන්න. හරියන එකක් තියෙනම් මිල ගණන් වෙනස් කරලා ගත්ත හැකි. එන අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකල් සුබ දවසක්. Oh!